සුබ දවසක් දෝලු පුතාලා හැමෝටම. මේ වීඩියෝ සීරීස් එකෙන් අපි කතා කරන්න යන්නේ චෙස් තරඟවලදී දෝල පුතාලා දැනගන්න ඕන නීති මොනවද කියලා. එතකොට ඒ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක විදියට අද අපි කතා කරනවා කාසල් කිරීම සම්බන්ධ නීති. එතකොට කාසල් කිරීමේදී දෝල පුතාලා චෙස් තරඟවලදී දැනගන්න ඕන නීති මොනවද කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපි. දෝල පුතාලට මේ වගේ වීඩියෝස් ඉස්සරහට මං ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒවා ඉක්මනටම දෝල පුතාලට දැනගන්න පුළුවන් මගේ channel එකට subscribe කරන්න. අද අපි එතකොට කතා කරමු කාසල් කිරීම සම්බන්ධ නීති. හරි අපි පළවෙනියට බලමු කොහොමද අපි හරියට චෙස් ගේම් එක කාසල් කරන්න කියලා. එතකොට දෝල පුතාලා ගොඩක් වැදගත් චෙස් ගේම් එක හරියට කාසල් කරන්න පුරුදු වෙන එක. ගොඩක් දෝල පුතාලගේ මම දැකලා තියෙනවා ඔයාලා කාසල් කරනකොට කරන වැරදි ටිකක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි ඔයාලා අපි හරියට කාසල් කරනවා නම් ඉස්සෙල්ලම කිං වල්ලලා තමයි කාසල් කරන්න ඕනේ. එතකොට කිං වල්ලලා කාසල් කරද්දී කාසල් කිරීම කියන්නේ කින්ගේ මූව් එකක් විදිහට තමයි චෙස් වල ගන්නෙ. එතකොට අපිට කාසල් කරද්දී කින්ගේ පැත්තට කාසල් කරන්න පුළුවන්, ක්වීන්ගේ පැත්තට කාසල් කරන්න පුළුවන්. එතකොට කාසල් කරද්දී අපි ඉස්සෙල්ලම කිං ඉත්තව තමයි අල්ලන්න ඕනේ. එතකොට අපි බලමු කිං අල්ලලා කොහොමද කින් සයිඩ් එකට කාසල් කරන්නේ කියලා. කින් සයිඩ් එකට කාසල් කරද්දී ඉස්සෙල්ලා අපි කින්ව ගත්තා. ඊට පස්සේ ආව කොටු දෙකක් අරන් ගියා. ඊට පස්සේ අපි රුක් ඉත්තව කින්ගේ එහා පැත්තේ කොටුවට ගේනවා. ඒක තමයි කින්ගේ පැත්තට කාසල් කරන විදිය. ඊළඟට ක්වීන්ගේ පැත්තට කාසල් කරද්දි ඒ කින් කොටු දෙකක් තමයි යන්නේ. ඊළඟට රුක් අපි එහා පැත්තේ කොටුවට ගේනවා. ඒකත් අපි කින්ව කොටු දෙකක් තමයි අරන් යන්නේ. ඒක හොඳට දෝල පුතාලා මතක තියාගන්න ඕනේ. ඊළඟට මතක තියාගන්න ඕන නීතිය තමයි කාසල් කරද්දි අපිට එක අතින් තමයි කාසල් කරන්න පුළුවන්. අත් දෙකෙන් කාසල් කරන්න බෑ. ඒ කියන්නේ එක අතකින් කිං මාල්ලගෙන අනිත් අතින් රුක් අල්ලලා එහෙම කාසල් කරන්න බෑ. එහෙම කාසල් කරොත් ඒක ඉලිගල් මූව් එකක් විදියට තමයි අපි චෙස් වල ගන්න. ඒකට කාසල් කරද්දී එක අතින්ම කිංව තියලා ඒ අතින්ම තමයි රුක් අපි එහා පැත්තේ කොටුවට අරන් යන්න ඕනේ. ඒක දෝල පුතාලා දැනගන්න ඕන පළවෙනි නීති. ඊළඟට චෙස් තරඟවල ගොඩක්ම වෙන ප්‍රශ්නයක් තමයි රුක් අල්ලලා කාසල් කරනවා. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලම මෙන්න මේ රුක්ක මෙතනින් තියලා ඊට පස්සේ කිං අරන් ඇවිල්ලා මෙතනින් තියනවා. එහෙම කාසල් කරන එක ගොඩක් මම දැකලා තියෙනවා දෝල පුතාලා හිතාගෙන ඉන්නේ ඒක වැරදි මූව් එකක් කියලා. ඇත්තට මේක වැරදි මූව් එකක් විදියට චෙස් වල ගන්න නෑ. රුක් අල්ලලා කාසල් කරොත් වෙන්නේ ඒ රුක්ට අපි ඉස්සෙල්ලම ඇල්ලුවේ රුක් නම් ඒ රුක්ට ටච් මූව් එකක් දෙන එක විතරයි. ඒක ටච් මූව් එකක් දුන්නා කියන්නේ ඒ රුක් අපිට කොහෙට හරි අදින්න වෙනවා. හැබැයි කාසල් කරන්න බෑ. එතකොට අපි රුක් අල්ලලා කාසල් කරොත් එහෙම ඒක වැරදි මූව් එකක් විදියට ගන්නෑ. ඒක රුක්ට ටච් මූව් එකක් විදියට ගන්නෙ. එතකොට අපිට රුක් අදින්න වෙන එක විතරයි වෙන්නේ. රුක් කොහෙට හරි අදින්න වෙනවා ඉස්සෙල්ලා රුක් ඇල්ලුවොත්. ඒත් එක්කම දැන් අපි රුක් අල්ලලා කාසල් කරාට පස්සේ රුක්ට ටච් මූව් රුක් අදින්න වෙනවා. අපි හිතමු මෙයා රුක් මෙතනින් තියලා කාසල් කරා. ඊට පස්සේ ඒකෙදි වෙන්නේ අපිට රුක්ට ටච් මූව් එකක් දෙනවා. අපි රුක් අදිනවා. ඊට පස්සේ අපි හිතමු බ්ලැක් කාසල් කරනවා. දැන් අපිට වයිට් ඕන නම් මේ පැත්තට කාසල් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක අපි හරියට කරන්න ඕනේ කින්ව තියලා ඊට පස්සේ ඒ අතින්ම රුක්ව ඇද. එතකොට ඔන්න ඔය නීති දෙක දෝල පුතාලා ඉස්සෙල්ලම කාසල් කරද්දී දැනගන්න ඕන ඉතා වැදගත් නීති දෙක. ඊළඟට අපි බලමු කාසල් කරද්දී දෝල පුතාලට කාසල් කරද්දී වෙලාවල් වෙනවා. සමහර වෙලාවල් තියෙනවා తాවකාලිකව කාසල් කරන්න බෑ. සමහර වෙලාවල් තියෙනවා ගේම් එක ඉවර වෙනකම්ම ඔයාලට කාසල් කරන්න බැරි වෙන වෙලාව. අපි ඉස්සෙල්ලා ගේම් එක ඉවර වෙනකම්ම ඔයාලට කාසල් කරන්න බැරි වෙන්නේ මොන අවස්ථාවලද බලමු. හරි. එතකොට පළවෙනි අවස්ථාව තමයි දෝල පුතාලට ගේම් එක ඉවර වෙනකම්ම කාසල් කරන්න බැරි වෙන්නේ. අපි මේ කින් හරි රුක් හරි එක සැරයක් ඇදලා තිබ්බොත් අපිට කාසල් කරන්න බෑ. අපි හිතමු මේ පොසිෂන් එකේ කිංව මෙයා මෙතෙන්ට ඇදලා
ඊට පස්සේ කළු එක්කෙනා ඇද්දම ආයෙ කිංව හිටපු තැනට ඇදලා තියෙනවා. දැන් එතකොට මෙතන අපි හිතමු කළු එක්කෙනා රුක්ක මෙතෙන්ට අදිනවා. දැන් මෙයාට මේ කින් සයිඩ් එකටවත් කුයින් සයිඩ් එකටවත් කාසල් කරන්න බෑ ගේම් එක ඉවර වෙනකම්ම. ඇයි? කින් ඉත්තම ඇදලා තිබ්බා. ඒක තමයි දෝලපතල දැනගන්න ඕන පළවෙනි නීතිය. හරි. අපි මේක පිටිපස්සට ගමු. ඊළඟට අපි හිතමු මෙතන මෙන්න මේ රුක්කිත්ත මෙතෙන්ට ඇදලා ඊට පස්සේ කළු එක්කෙනා කාසල් කරාම මේ රුක්ව අය හිටපු තැනට ඇදලා තියෙනවා. අන්න ඒ වෙලාවට දෝලපතල මතක තියාගන්න රුක් ඇද්දට පස්සේ අන්නේ රුක් ඇද්ද පැත්තට කාසල් කරන්න බෑ. එතකොට සුදු එක්කෙනාට මෙතන මෙන්න මේ කීන් සයිඩ් කාසල් කරන්න බෑ. මොකද රුක්ක ඇදලා තියෙන්නේ. එතකොට මේ පැත්තට ගේම් එක ඉවරනකම්ම දෝලපතලට කාසල් කරන්න බෑ. හැබැයි අපිට අනිත් පැත්තේ මෙන්න මේ කින්වත් මේ රුක්වත් ඇදලා නැති හින්දා අපිට කුයින් සයිඩ් එකට කිසි ප්‍රශ්නයක් නැතුව කාසල් කරන්න පුළුවන්. එතකොට දෝලපතල මතක තියාගන්න අන්නේ අවස්ථා දෙක තමයි අපිට ගේම් එක ඉවරනකම්ම කාසල් කරන්න බැරි වෙන්නේ. කියන්නේ කින් ඇදලා තිබ්බොත් අපිට කාසල් කරන්න බෑ. ඊළඟට රුක් ඇදලා තිබ්බොත් ඒ ඇදලා තියෙන පැත්තට කාසල් කරන්න බෑ. ඊළඟට අපි බලමු తాවකාලිකව දෝලපතලට කොයි අවස්ථාවලද කාසල් කරන්න බැරි වෙන්නේ කියලා. හරි. මේක තමයි දෝලපතලට తాවකාලිකව කාසල් කරන්න බැරි වෙන පළවෙනි අවස්ථාව. ඒ කියන්නේ දැන් දෝලපතල දන්නවා ඇති කිනුයි රුකුයි අතර ඉත්තෝ ඉන්නවා ගේම් එක පටන් ගන්න. එතකොට මෙන්න මේ ඉත්තෝ ඉන්නකොට දෝලපතලට ඒ පැත්තට කාසල් කරන්න බෑ. එතකොට මෙතන දෝලපතලට පෙන්නන බිෂොප් කෙනෙක් ඉන්නවා. ඒ හින්දා අපිට කුයින් සයිඩ් කාසල් කරන්න බෑ. ඊළඟට නයිට් කෙනෙක් ඉන්නවා කින් සයිඩ් එකේ අපිට ඒ හින්දා ඒ පැත්තට කාසල් කරන්න බෑ. එතකොට අපිට ඕනනම් කාසල් කරන්න ඕන නම් මෙන්න මේ නයිට් ඇදලා ඊට පස්සේ කළු එක්කෙනා මූ එකක් ඇද්දම අපිට අපේ කාසල් කිරීම කරන්න පුළුවන්. ඒක තමයි එතකොට తాවකාලිකව කාසල් කරන්න බැරි වෙන පළවෙනි අවස්ථාව. හරි. දැන් අපි බලමු తాවකාලිකව කාසල් කරන්න බැරි වෙන දෙවෙනි අවස්ථාව මොකක්ද කියලා. මේකෙදි අපි හිතමු කළු එක්කෙනා රුක් අදිනවා E8 වලට. දැන් දෝලපතලට පේනවා ඇති සුදුකින්ට කළු රුක්ගෙන් චෙක් එකක් වෙලා තියෙනවා. එතකොට චෙක් වුණාම අපිට දැන් අපි දන්නවා කින්ව බේර ගන්න ඕනේ. එතකොට මෙතන කින්ව බේර ගන්න එහෙම කියලා සුදු එක්කෙනාට කාසල් කරන්න එහෙම බෑ. හරිද? එතකොට චෙක් වෙලා තියෙද්දි අපිට කාසල් කරන්න බෑ. චෙක් වෙලා තියෙද්දි අපිට ඕනනම් කරන්න පුළුවන්. අපි හිතමු සුදු එක්කෙනා මෙතන නයිට් ගෙන් චෙක් එක වැහුවා. මොකද අපි කින් අදින එකක් කරොත් එහෙම අපිට කොයි වෙලාවත් ගේම් එකේ කාසල් කරන්න වෙන්නේ නැහැ. ඒ හින්දා කින් අදින්න නැතුව පුළුවන් තරම් අපි වෙන විදි වලින් චෙක් වුණොත් බේර ගන්න බලන්න ඕනේ කාසල් කරන්න කලින්. එතකොට මෙතන අපිට නයිට් ගෙන් චෙක් එක වහන්න පුළුවන්. අපි හිතමු දැන් කළු එක්කෙනා මේ මූ එක ඇද්දා කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති සුදු එක්කෙනාට කාසල් කරන්න කිසිම බාධාවක් නැහැ. දැන් අපිට ගේම් එකේ කාසල් කරන්න පුළුවන්. මොකද චෙක් වෙලා නැහැ. එතකොට මේක තමයි දෙවෙනි අවස්ථාව දෝලපතලට తాවකාලිකව කාසල් කරන්න බැරි වෙන. හරි. දැන් දෝලපතල බලමු කාසල් කරන්න తాවකාලිකව බැරි වෙන තුන්වෙනි අවස්ථාව මොකක්ද කියලා. මේක පොඩ්ඩක් සංකීර්ණ දෙයක්. ඉතින් හොඳට බලා ගන්න දෝලපතල මේකෙදි කියන්නේ කින් පසු කරලා යන කොටුවටයි කින් නතර වෙන කොටුවටයි කාසල් කරද්දී අනිත් එක්කෙනාගේ ඉත්තුන්ගෙන් ඇටැක් වෙලා තියෙන්න බෑ. එහෙම නැත්නම් ප්‍රහාර එල්ල වෙලා තියෙන්න බෑ. එතකොට මේ තියෙන පොසිෂන් එකේ දෝලපතලට පේනවා ඇති කින් සයිඩ් කාසල් කරද්දී සුදු එක්කෙනා කින් පහු කරලා යන කොටුව මේක නතර වෙන කොටුව මේක. ඒ වගේම කුයින් සයිඩ් කාසල් කරද්දී පහු කරලා යන කොටුව මේක නතර වෙන කොටුව මේක. එතකොට රූල් එකේ කියන්නේ ඔන්න ඔය කොටුව වලට අනිත් එක්කෙනාගේ ඉත්තුන්ගෙන් ඇටැක් වෙලා තියෙන්න බෑ කියලා. එතකොට මෙතන දෝලපතලට පේනවා ඇති මෙන්න මේ කුයින් ඉත්තගෙන් මෙන්න මේ D1 කොටුවටත් ඇටැක් වෙලා ඒ වගේම කුයින් ඉත්තගෙන් මෙන්න මේ G1 කොටුවටත් ඇටැක් වෙලා. එතකොට දෝලපතලට පේනවා ඇති මෙතන කුයින් සයිඩ් කාසල් කරන්න බෑ සුදු එක්කෙනාට. මොකද D1 කොටුවට ඇටැක් වෙලා තියෙන්නේ කින් පහු කරලා යන කොටුව. ඒ වගේම කුයින් සයිඩ් කාසල් කරන්නත් බෑ. G1 කොටුවට ඇටැක් වෙලා තියෙන්නේ කින් සයිඩ් කාසල් කරනකොට G1 කොටුවට ඇටැක් වෙලා තියෙන්නේ කින් සයිඩ් කාසල් කරද්දී කින් ගිහිල්ලා නතර වෙන කොටුව තමයි G1. එතකොට මේ පොසිෂන් එකේ දෝලපතලට පේනවා ඇති සුදු එක්කෙනාට කොයි පැත්තටවත් කාසල් කරන්න බෑ. දැන් අපි මේ කුයින් ඉත්තව එක කොටුවක් උඩට ගෙනියමු. හරි. දැන් පේනවා ඇති දෝලපතලට කුයින් ඉත්තගෙන් මෙන්න මේ D1 කොටුවට ඇටැක් වෙලා ඒ වගේම කුයින් ඉත්තගෙන් මෙන්න මේ රුක් ඉන්න කොටුවට ඇටැක් වෙලා.
එතකොට මේ වෙලාවේ දූල පුතාලට පේනවා ඇති සුදු එක්කෙනාට ක්වීන් සයිඩ් කාන්සල් කරන්න බෑ. ඇයි මොකද ක්වීන් අර කිං ඉත්තා පහු කරලා යන කොටුවට ක්වීන්ගෙන් ඇටැක් වෙලා තියෙනවා. හැබැයි මෙයාට කින් සයිඩ් කාන්සල් කරන්න යන්න ප්‍රශ්නයක් නැහැ. මොකද කින් පහු කරලා යන කොටුවට ඇටැක් වෙලත් නැහැ. කින් අතර වෙන කොටුවට ඇටැක් වෙලත් නැහැ. එතකොට මේ අවස්ථාවේදී සුදු එක්කෙනාට කිසිම ප්‍රශ්නයක් නැතුව කින් සයිඩ් එකට කාන්සල් කරන්න පුළුවන්. මොකද අර කොටු වලට ක්වීන්ගෙන් ඇටැක් වෙලා නැහැ. දැන් අපි බලමු තව පොසිෂන් එකක් දූල පුතාලට මේක තව දුරටත් තේරුම් ගන්න පුළුවන් වෙන්න. හරි මේක තමයි දූල පුතාලගේ පොසිෂන් එක. මේකේ වයිට් අදින්න තියෙන ගේම් එකේ මම ඔයාලට අලු බිෂොප් කෙනෙක් කියලා තියෙනවා. දූල පුතාලා දැන් බලන්න ඕනේ මේකේ පොඩි වෙලාවක් අරන් බලන්න මේ වීඩියෝ එක පෝස්ට් කළා. සුදු එක්කෙනාට කොහෙටද කාන්සල් කරන්න පුළුවන් වෙන්නේ කියලා. එතකොට මේකෙදි දූල පුතාලා බලන්න මෙන්න මේ බිෂොප් ගෙන් ඇටැක් වෙලා තියෙන්නේ කොහෙටද කියලා. දැන් මේ බිෂොප් ගෙන් මෙතන h1 රුක්ට ඇටැක් වෙලා ඒ වගේම මේ b1 කොටුවට ඇටැක් වෙලා. දූල පුතාලා බලන්න කොහෙටද කාන්සල් කරන්න පුළුවන් කියලා. හරි. එතකොට දූල පුතාලට පේනවා ඇති දැන් කාන්සල් කරද්දී තියෙන නීතිය තමයි කින් පහු කරලා යන කොටුවටයි නතර වෙන කොටුවටයි ඇටැක් වෙන්න බෑ. මේ පහු කරලා යන කොටුවේ නතර වෙන කොටුවයි. එතකොට මේ පොසිෂන් එකේ දූල පුතාලට පේනවා ඇති බිෂොප් ගෙන් මේ කියන කොටුව එකටවත් ඇටැක් වෙලා නැහැ. ඒ හින්දා මෙතන සුදු කින්ට ක්වීන් සයිඩ් කාන්සල් කරන එක ප්‍රශ්නකුත් නැහැ. කින් සයිඩ් එකට කාන්සල් කරන එක ප්‍රශ්නකුත් නැහැ. මෙන්න මේක ගොඩක් වැදගත් නීතියක් දූල පුතාලා චෙස් දින්න යනකොට කාන්සල් කරද්දී. මේක ගොඩක් වර්ධින දෙයක්. ඉතින් හොඳට මේක තේරුම් ගන්න. මේක තමයි එතකොට දූල පුතාලා දැනගන්න ඕන නීතිය කාන්සල් කරද්දී. එතකොට දූල පුතාලට මම කියලා දුන්නා අත් දෙකෙන් කාන්සල් කරන්න බෑ. ඒක ඉලිගල් මූව් එකක්. රුක් කල්ලලා කාන්සල් කරොත් ඒක ඉලිගල් මූව් එකක් විදියට ගන්න නැහැ. ඒකේ රුක්ට ටච් මූව් රුක් ඉස්සව අදින්න වෙනවා. හැබැයි අපිට ඒ රුක් ඇදපු පැත්ත නෙවෙයි අනිත් පැත්තට පස්සේ කාන්සල් කරන්න පුළුවන්. ඊළඟට කාන්සල් කරන එක සම්පූර්ණයෙන්ම නතර වෙන වෙලාවල් ගේම් එක ඉවර වෙනකම්ම අපිට කරන්න බැරි වෙන වෙලාවල් තියෙන කින් හරි රුක් හරි ඇදලා තිබ්බොත් කාන්සල් කරන්න බැරි වෙනවා. ඊළඟට తాවකාලිකව නතර වෙන වෙලාවල් තමයි කිනුයිරුකුයි අතර ඉත්තෝ හිටියොත් එයාට කාන්සල් කරන්න බෑ. ඊළඟට කින්ට චෙක් වෙලා තිබ්බොත් කාන්සල් කරන්න බෑ. ඊළඟට කින් පහු කරලා යන කොටුවට හරි කින් ඉත්තව නතර වෙන කොටුවට හරි අනිත් එක්කෙනාගේ ඉත්තුන්ගෙන් ඇටැක් වෙලා තිබ්බොත් අපිට කාන්සල් කරන්න බෑ. එතකොට මෙන්න මේ කියන රූල්ස් ටික දූල පුතාලා චෙස් ටූර්නමන්ට්ස් ප්ලේ කරන්න යනකොට කාන්සල් කිරීම සම්බන්ධව දැනගන්න ඕන නීති ටික. එතකොට මේ වගේ වීඩියෝස් මම ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලා මගේ channel එකට subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරමු n පාසන් කිරීම සම්බන්ධ නීති මොනවද කියලා චෙස් වල දූල පුතාලා දැනගන්න ඕන.